මේ ඖෂධ ප්‍රශ්න දැන් ඔන්ඩන්සෙට්‍රෝන් වල ඇතිවෙච්ච ප්‍රශ්නෙන් පස්සේ රජයේ ඉන්න ඉහළම නිලධාරීන් 3 දෙනෙක් DGHS සෞඛ්‍ය සේවයේ ඉන්න ඉහළම රජයේ නිලධාරියා සෞඛ්‍ය ලේකම් හැරුණකොට ඊළඟට SPC එකේ සභාපතිතුමා NRM එකේ සභාපතිතුමා ජනතාවගේ මුදලෙන් නඩත්තු වන තනතුරු 3ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ජනතාවගේ මුදලින් නඩත්තු වන ආයතනයක් හරහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ ඖෂධ සම්බන්ධයෙන් ගැටලුවට කිසිම වගකීමක් හෝ වගවීමක් නැහැ කියලා. හැබැයි මේ වෙනකොට උසාවියේ නඩුවක් යනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ට විරුද්ධව ඖෂධ ගැටලුවක් සම්බන්ධයෙන්. ඊට අමතරව නලින්ද ජයතිස්ස ඇමතිතුමා මේ අමාත්‍ය ධූරයට පත් වුණාට පස්සේ එයාටම නම් කරපු ගැසට් එකක් තියෙනවා මිනිස්ටර්ගේ ගැසට් එකක් 24/12 ඇලයිරක් 8 මේක නිකුත් කරන්නේ 2024 නොවැම්බර් 25 වෙනිදා මේකේ පැහැදිලිවම එයාට අයිති රාජකාරීන් 58ක් ඒ ගැසට් එකේ තියෙනවා රජයෙන් කරපු නිල ගැසට් එකේ. ඒතකොට ඒකේ 22 ඉඳන් කරුණු 5ක් යටතේ තියෙන්නේ මේ ඖෂධ පිළිබඳ එයාට තියෙන වගකීම. එතකොට කොහොමද මේ රජයේ නිලධාරීන් ජනතාවට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවර මේ ගැටලුවට වග කියන්න අවශ්‍ය නැහැ කියලා. ඊට අමතරව Manual of Management of Drugs කියලා ඒක තමයි නීත්‍යානුකූල මේ ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන සටහන් වෙන්නේ. මේකේ ඉහළම වගකීම දරන පුද්ගලයා තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා. එයාට යටින් තමයි DGHS ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ඒක තමයි මම මේ වගවීම සහ වගකීම කියන එක. ඉහළ රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයන්ට. මේ දෙගොල්ලන්ටම මේක යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක වෙන තාක් වුණොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ එකක් සිස්ටම් එක හැදුවට නැත්තම් වැඩක් නැහැ. සිස්ටම් එක හැදෙන්න ඕන. හැබැයි සිස්ටම් එක තුල මේ අදාළ තනතුරු වගකීම සහ වගවීම කියන දේවල් වලට යොමු වෙන්න